Hi guys, welcome back to Elika Diaries. ඉතින් ඔන්න අද අපි දෙන්නත් එක්ක මේ ඇවිල්ලා ඉන්නේ Courtyard by Marriott Hotel එකට. අපි ආවෙදින් ඩිනර් එකට. හැබැයි අපි ටිකක් කලින් ආවේ. ඒ නිසා අපි හිතුවා යාළුවගේ outdoor area එකට ගිහින් පොඩ්ඩක් ඉන්නවා කියලා. මොකද ළමයි එතන හවසට මාරම ලස්සනයි. එන්නකො ඔයාලට පෙන්නන්න. මෙයාලගේ pool area එකත් මාරම ලස්සනයි. හැබැයි ඉතින් ඒ පැත්තට යන්න අපිට access නැහැ. මොකද ඒ පැත්තට යන්න පුළුවන් stay එකක් ඉන්න අයට විතරයි. අපි යන්නේ දැන් යාළගේ outdoor area එකට. මෙතන මාර ලස්සනයි හවසට. ඔයාලට පේන්නේ නැති. wow මාර ලස්සනයි නේ. ලස්සනට පේනවා. ලස්සනට පේනවා. ඕගොල්ලොත් හවස ආවොත් අපි වගේ මෙතෙන්ට වෙලා ටිකක් කරලා ඉඳලා view එකත් බලලා ඊළඟට ඉතින් ඩිනර් එක අරගන්න යන්න පුළුවන්. එහෙනම් දැන් අපිත් එක්ක යමුකෝ ඩිනර් එක අරගන්න. අපි රිසර්වේෂන් එක චෙක් කරාට පස්සේ යාළුවා අපිට රිසර්ව් කරලා තියෙන ටේබල් එක පෙන්නනවා. දැන් අපි බලමු බුෆේ එකේ මොනවද තියෙන්නේ කියලා. තාම බුෆේ එක ස්ටාර්ට් වෙලා නැහැ. හැබැයි ඔක්කොම වගේ arrange කරලා තියෙන්නේ. මෙතන තියෙනවා ජාල් ෂෝබා කියලා එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා ජැපනීස් ක්‍රැබ් සූප්. මේ පැත්තේ තියෙන ක්‍රීම් ඔෆ් චිකන් සූප් එක ඔයාලට try කරන්න. මෙතන සූප් වර්ග තුනක්ම තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා බ්‍රෙඩ් කෝන් එක. මෙතන බ්‍රෙඩ්ස් වර්ග, ඊට පස්සේ බටර්. මෙතන තව පොඩි පීට්සා ස්ලයිස් වගේ තියෙනවා. මේ පැත්තේ තියෙන roasted meat. මෙතන තියෙනවා oven roasted chicken. ඔයාලට පේනවා ඇති මේ හැම ෆුඩ් අයිටම් එකකම කැලරිස් ප්‍රමාණය ගහලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා oven baked fish. ඒකත් එක දාගන්න අපිට අවශ්‍ය සෝස් වර්ගත් එතනම දීලා තියෙනවා. ඉතින් ඔයාලා try කරනකොට ඒවත් දාගෙනම කන්න. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා sushi. sushi වර්ග හතරක් තියෙනවා. fish katsumaki, chicken katsumaki, crispy prawn maki, පස්සේ තියෙනවා vegetable maki. ඊට පස්සේ මේ පැත්තේ තියෙන shawarma live station එක. fried handallo, fried hurullo. ඊට පස්සේ මේ පැත්තේ තියෙන oyster section එක. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා Mongolian station එක. මේ පැත්තේ තියෙනවා fried items වගේ කියන්නේ prawns වගේ. මේක නම දාලා නැත්තටම මේ පැත්තේ තියෙනවා chicken kottu. මේක chicken kottu එක රසයි. අපි කලින් ආපු පාර try කරමු. අපි දැන් යමු ඇතුළට. ඉතින් මේ බුෆේ එක තියෙන්නේ වේරා කිචන් එකේ. අපි දැන් යමු ඇතුළට. ඇතුළේ මොනවද තියෙන්නේ බලන්න. මේ පැත්තේ තියෙනවා salads. ඉතින් ඔයාලා මේ දකින්නේ salads. මෙතනත් ඉතින් ready made salads තියෙනවා ගොඩක්. ඔයාලට පෙන්නගෙන යන්නම් තියෙන ටික. ඒක හරියම colourful. prawn pasta salad තියෙනවා, chicken pineapple salad. ඔයගේ ඉතින් salads වර්ග නම් ගොඩාක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා අපි salad එකක් කස්ටමයිස් කරලා හදාගන්න නම් ඒකට අවශ්‍ය දේවල් corns තියෙනවා. ඒ වගේ ගොඩක් චොටි තියෙනවා. අපිට අචාර වේදුත් තියෙනවා. මේ අචාර ඔයගේ තමයි ඉතින් තියෙන salads corn එක. ඊට පස්සේ අපි බලමු මේ ඒරියා එකේ මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා chicken dum biryani. ඉතින් ඔයාලට ඒකට දාගන්න මේ වගේ අනියන් තියෙනවා, ටොමැටෝ, ඊට පස්සේ රයිතා, කියුකම්බර්ස් වගේ තියෙනවා. මෙතන තියෙනවා seafood and corn rice එකක්. seafood and corn rice එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා steam basmati rice. මෙතන ඊට පස්සේ තියෙනවා dal curry, potato temper,
ඔය වගේ ඉතින් කරීස් වර්ග ටිකක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා මට මිර්චි ඒක නම් කියව ගන්නත් බෑ. මෙන්න මේක තමයි තියෙන්නේ මෙතන. ඊට පස්සේ yellow dal තඩ්ඩ එකක් තියෙනවා. mix vegetable sabzi මෙතන ඔක්කොම ඉන්දියන් items තියෙන එකයි නම් ටික කියව ගන්න බෑ. බටර් පනීර් මසාලා එකක් තියෙනවා. මෙතන ඒකටත් ඔයගොල්ලෝ තියෙනවා fried noodles, fried dry chili, crackers ඔය වගේ තියෙනවා. මේ දිගටම තියෙනවා. ඊට පස්සේ තියෙනවා crab curry එකක්, chicken curry එකක්, තව chicken curry එකක් තියෙනවා. මේකත් තියෙන්නේ mutton cheese. මෙතන තියෙනවා vegetable noodles, ඊට පස්සේ තියෙනවා pineapple curry එකක්. මේ පැත්තේ තියෙනවා grilled vegetables, couscous. ඊට පස්සේ තියෙනවා sesame spinach, butternut squash. ඊට පස්සේ තියෙනවා honey glazed carrot, stir fried mushroom and bok choy. ඔයගෙ තියෙන ගොඩාක් ජාති තියෙනවා. මේ පැත්තේ තියෙනවා grilled fish එකක්. ඊට පස්සේ okra. මේක නම් රස පාටයි. ඒක මොනවද? buffalo chicken wings කියලා තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා මේක steam fishing lime and chili. ඔය විදිහට තමයි ඉතින් නම තියෙන්නේ. මේක වෙනස් විදිහට හදපු chicken එකක්. මේ තියෙන එකේ නම. ඊට පස්සේ තියෙනවා chili beef. මේක නම් පාස්තා එකක් එක්කමයි තියෙන්නේ. ඊට තියෙනවා pork curry. දැන් අපි බලමු desserts වලට මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා ice cream. මේ තියෙන ice cream ඔයාලට cones වලට ගා ගන්නත් පුළුවන්. නැත්නම් මේ පැත්තේ තියෙනවා plates. අර පැත්තේ තමයි desserts cone එක තියෙන්නේ. දැන් අපි මොකේ පැත්තට? මුලින්ම මෙතන තියෙනවා bread pudding එකක්. ඊට පස්සේ තියෙනවා hot chocolate pudding එකක්. ඊට තියෙනවා coffee gateau එකක්. date and ginger cake. ඊට පස්සේ strawberry panna cotta, chocolate. මේ chocolate mousse එකක් වගේ හැබැයි ඒකේ වෙන නමක් තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා creme brulee. මේ විදිහට කේක්ස් වගේ සෑහෙන තියෙනවා. ස්ට්‍රෝබෙරි චීස් කේක් තියෙනවා. ස්ට්‍රෝබෙරි මේකම තමයි. ස්ට්‍රෝබෙරි චීස් කේක් තියෙනවා. පැෂන් මූස් කේක් තියෙනවා. මැංගෝ ඩිලයිට් තියෙනවා. බ්ලැක් කරන්ට් වලින් හදපු මේ වගේ පොඩි ග්ලාස් එකක් තියෙනවා. චොක්ලට් බ්‍රවුනි. ඊට පස්සේ ෆෘට්ස් වර්ග තියෙනවා. ඉතින් ඔය වගේ වෙරයිටි එකක් තමයි අපි ආපු දවසේ බුෆේ එකේ තියෙන්නේ. මම ඔයාලට බුෆේ එකේ තිබෙන හැම වෙරයිටි එකක්ම පෙන්නනවා. ඉතින් තාම බුෆේ එක ස්ටාර්ට් කරලා නැහැ. බුෆේ එක ස්ටාර්ට් කරලා තව වෙලා තියෙනවා. මිනිස්සුත් අපේ ටේබල් එකට වෙලා ටිකක් කළා ඉන්නේ. මම ඔයාලට බුෆේ එකේ තිබෙන හැම වෙරයිටි එකක් වගේම පෙන්නුවා. ඒ වගේ වෙරයිටි එකක් තමයි අපි ගිය දවසේ අපි ආපු දවසේ තියෙන්නේ. ඉතින් බුෆේ එකේ වෙරයිටිස් නම් දවසින් දවස වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ පොඩි පොඩි වෙනස්කම්. නැත්නම් ඔය වගේ වෙරයිටි එකක් තමයි ඔයගොල්ලෝ වීක් ඩේ එක ආවොත් මේ බුෆේ එකේ තියෙන්නේ. ඉතින් තාම නම් ලොකු ක්‍රවුඩ් එකක් ඇවිල්ලා නැහැ. ඉතින් ඔයාලා කියනවානේ මේ බුෆේ එක අපිට විතරයි දාලා තියෙන්නේ කියලා. එහෙම නැහැ. මේ අපිත් ආවේ නෝමල් දවසක. තාම ක්‍රවුඩ් එක එන ගමන් ඉන්නේ. ඔයාලා පේන ඇති. අපේ පිටිපස්සෙත් කට්ටි ඉන්නවා. Ini chicken soup එක. අපේ පස්සේ ගියා crab soup එකක් දාගන්න. මම crab soup බොන්නේ නැහැ. මොකද ඒක උෂ්ණයිනේ. ඒ නිසා crab soup බොන්නේ නැහැ. crab කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ. ඔය මගේ soup එකක් ගන්නවා. ෆ්ලෝ එක ලිස්සනවා. ඒ නිසා ටිකක් පරිස්සමට යන්න ඕන. නිසා අපේ පස්සේ යතේ තමයි කැමරට කියවන්නේ. මම අරන් යන මේක විතරයි.
අපි ඩිනර් එක ගත්තම තාම 6:45යි හරියටම. ඒ නිසාද තාම ක්‍රවුඩ් එක ඇවිල්ලා නැහැ. ඒ නිසාද අපිට නිවි සනසිල්ලේ අද කන්න පුළුවන්. මුලින්ම දාන් ආවා ජපනිස් ක්‍රැබ් සුප් එක. හොඳ ටික් එකකට තියෙන එක. ගහගෙන නම් කියන්න තේරෙන්නේ නැහැ ඒක. කියන්නේ අර පොඩ්ඩක් නිය අර බත් දෙකට කියන්නේ. එන්න එහෙම තමයි සුප් එක තියෙන්නේ. පොඩි පිළිගහක් වගේ තියෙනවා. හැබැයි ඉතින් අර රහයි ඒක අමුතු රහක් තියෙනවා. මම දාගෙන ආව චිකන් සුප් එක. ඒක නම් රසයි හැබැයි. අර ක්‍රීමි ගතිය ගොඩක් වැඩි නැහැ. බැලන්ස් එකේ තියෙනවා. ක්‍රීමි ගතිය ගොඩක් වැඩි නැහැ මේ සුප් එකේ බැලන්ස් එකේ තියෙනවා. චිකන් එක රහයි. මේ තියෙන මම දාගෙන ආපු අනෙක් ප්ලේට් එක. මේ තිබුණ පීට්සා වගේ එකක්. පීට්සා වගේ එකක් කාලා බලන්න ඕනේ පීට්සාද කියලා මේ. මෙන්න මේ වගේ එකක් තමයි තිබුණේ. ඒක කාලා බලමු. ඒක කාලා බලන්න. ඒක ක්‍රිස්පි. කන්න. කන්න ඩැරෙක්ට්. මම බ්‍රෙඩ් ඇන්ඩ් බටර් දාගෙන ආවා. මම වීක් ඩේ එකේ ක්‍රවුඩ් ඒරියා කඩුයි වගේනේ. අපි වෙන්දරේනේ ෆ්‍රයිඩේ ඒ වගේනේ. ඔව්. ඊළඟට දැන් අපිත් එක්ක යමු සුෂි බෙදා ගන්න. ඉතින් සුෂි නම් අපේ පස්සේනේ try කරන්නේ. ඔන්න එයා ගියා ඉතින් ප්ලේට් එකක් අරගෙන සුෂි බෙදා ගන්න. ඔයාලට මගේ වොයිස් එකේ වෙනසක් තේරෙනවා නම් ඉතින් මට පොඩ්ඩක් හෙම්බිරිස්සාව හැදෙලා ඉන්නේ. ඒ නිසා තමයි ඉතින් මේ වොයිස් එක වෙනස්. ඒ නිසා ඉතින් ගණන් ගන්න එපා. දැන් ඉතින් මෙතන ෂෙෆ් බෙදනවා කියලා ඔයගොල්ලෝ ලැජ්ජ වෙන්න එපා බෙදා ගන්න. ෂෙෆ්ට කියලා ඇති තරම් ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට බෙදා ගන්න. මෙතනම එහා පැත්තේ තමයි මොන්ගෝලියන් ලයිව් ස්ටේෂන් එක තියෙන්නේ. ඉතින් අපිට ඒක දැක්කහම පොඩ්ඩක් ආස හිතුණා එතනිනුත් try කරන්න. ඒ නිසා අපි ඒ වෙලාවම මොන්ගෝලියන් එකකුත් හදාගත්තා. මොන්ගෝලියන් කියන්නේ මොන්ගෝලියන් මික්ස් එකක්. මේකට ඉතින් ළමයි සීෆුඩ් ඇති තරම් දාලා තමයි හදන්නේ. කොහොමත් මෙයාලගේ ලයිව් ස්ටේෂන්ස් වල හදන කෑම මාරම රසයි. ඒ නිසා ඉතින් ඒ ගැන කියන්න දෙයක් මේ තියෙන්නේ මොන්ගෝලියන් මික්ස් එක. මේක හොඳට සීෆුඩ් දාලා දෙනවා. මම ටිකක් කාලා බැලුවා කලින්. මාර රහයි නේ. කටල ෆිෂ් තියෙනවා. දැන් අපි සුෂි try කරලා බලමු. මේ ಜಾති කීපයක්ම තිබ්බා හැම ಜಾතියෙම දාන්න ඕන. එතනම් කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑම. මම දාගෙන ආව කොත්තු එකක් පොවන්න බෑ නැති කොත්තු එකෙන් පොඩ්ඩක් මම කාලා දෙන්න. ඒක රසයි. මේකේ ග්‍රේවි මොකුත් නැහැ හැබැයි කන්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රේවි මම දාගත්තා නෑ. මේ කොත්තු එක රහට තියෙනවා. මං ඔයාලට බුෆේ එකේ විස්තර ටිකක් කියන්නම්. ඉතින් මේකට කියන්නේ වීක් නයිට් බුෆේ එක කියලා. තියෙන්නේ සන්ඩේ ඉඳන් තර්ස්ඩේ වෙනකන් එක්කෙනෙක්ට වෙන්නේ රුපියල් 5500යි. මේක වීක් නයිට් බුෆේ එකක් නිසා ඉතින් වීකෙන්ඩ්ස් තරම් බුෆේ එකේ වෙරයිටිස් නැහැ. ටිකක් අඩුයි. ඉතින් අපි මේ ආපු දවසේ බුෆේ එකේ තිබුණ හැම වෙරයිටි එකක්ම මං ඔයාලට වීඩියෝ එක පටන් ගද්දි පෙන්නුවා. ඉතින් ඒ වගේ වෙරයිටි එකක් තමයි ඇත්තටම අපි ගිය දවසේ තිබුණේ. චිකන් ඩබ් විඩියෝ. කෝන් ෆ්‍රයිඩ් රයිස්. සීෆුඩ් නම් මේක පනීර් ගන්න. අම වලට පෙන්වන්න දැන් මම බෙදාගෙන ආපු කෑම එක. මේ තියෙන්නේ සීෆුඩ් කෝන් රයිස් එකක්. මෙතන තියෙනවා මටන් කීමා. පස්සේ මේක වෙනස් විදිහට චිකන් එකක්, පනීර්, චිකන් බිරියානි. පෝක් නම් කෑලි දෙකයි දාගෙන ආවේ. හැබැයි එකත් මම වැඩි කන්නේ නැහැ. ඊට මෙතන තුනක් චිකන් එකක්, චිකන් වින්ග්ස් වගේ එකක්. ඒක රස පාටයි. මම try කරමු චිකන් එක.
චිකන් විංස් වගේ තිබ මෙම මේ වගේ වෙජිටබල්ස් හදලා තිබ්බනේ. ඒ මාරහයි. බණ්ඩම් කිරි මාරහයි. ඕනේ. ඉතින් ළමයි ඔය විදියට තමයි අද අපි බුෆේ එක එන්ජොයි කරේ. ඔයාලත් වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. bye bye. අලුත් වීඩියෝ එකක් අපි හම්බෙමු.